ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. බඳුනකාරී කුමාරිකා පඳුරක් වවාගන්න කියන්නේ මෙන්න මේ හින්දා තමයි. බලන්නකෝ දිනපතා කුමාරික පානය කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිලාභ මොනවාද කියලා. සෑම දිනකම කුමාරිකා ජලය පානය කිරීමෙන් ඔබ පුදුමයට පත් කරන සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා ගන්න පුළුවන්. කුමාරිකා ස්වභාවික විටමින්, ಖನಿಜ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර ඒ ඔබේ සමස්ත සෞඛ්‍යයට ප්‍රබල ස්වභාවික පානයක් බවට පත් කරනවා. ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා. කුමාරිකා වල ඔබේ ශරීරයට ආහාර වඩා හොඳින් ජීර්ණය කිරීමට උපකාරී වන ස්වභාවික එන්සයිම් තියෙනවා. එය ඉදිවීම, වායුව සහ මලබද්ධය අඩු කරනවා. ඔබට සැහැල්ලු සහ සුව පහසු බවක් ලබා දෙනවා. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. විටමින් C, E සහ B12 වලින් පිරී ඇති කුමාරිකා ජලය ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන අතර ආසාදන හා රෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. ඔබව සජීවීව තබා ගන්නවා. විශේෂයෙන් උණුසුම් කාලගුණය තුල හෝ ව්‍යායාමයකින් පසු ඔබේ ශරීරය සජීවීව තබා ගැනීමට මේ කදිම පානයක්. කුමාරිකා ජලය ඔබේ ශක්ති මට්ටම ස්වභාවිකව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඔබට දිදුලන සමක් ලබා දෙනවා. කුමාරිකා ජලය පානය කිරීමෙන් ඔබේ සම ඇතුළතින් සජීවීව තබා ගන්නවා. ඒ ඔබේ සමේ ශක්තිමත් බව වැඩි දියුණු කරනවා. වියලි බව අඩු කරනවා. ඔබට ස්වභාවික දීප්තියක් ලබා දෙනවා. බර අඩු කර ගැනීමට සහාය වෙනවා. එය අඩු කැලරි සහ ඉහළ තන්ත්‍ර සහිත වෙන අතර එය ඔබට පූර්ණ බවක් දැනීමට උපකාරී වෙනවා. එසේම අධික ලෙස ආහාර ගැනීම වළක්වනවා. කුමාරිකා ජලය ඔබේ පරිවෘත්තීය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. ශරීර දැවිල්ල අඩු කරනවා. කුමාරිකා වල සන්ධි වේදනාව, මාංශපේශි වේදනාව අඩු කරන ආර්ත්‍රයිටිස් වැනි තත්ත්වයන් පවා මගහරින්නට උපකාරී වන ප්‍රතිගිනි අවුළු වන සංයෝග අඩංගු වෙනවා. ඔබේ හදවතට ඉතාමත් හොඳ ඖෂධයක් තමයි මේ කුමාරිකා කියන්නේ. එය කොලෙස්ටරෝල් පාලනය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩනයට සහාය වෙනවා. ඔබේ හදවත නිරෝගීව හා ශක්තිමත්ව තබා ගැනීමට විශිෂ්ටතම ඖෂධයක් තමයි මේ කුමාරිකා. රුධිරයේ සීනි මට්ටම සමතුලිත කරනවා. සමහර අධ්‍යයන වලින් පෙනී යන්නේ කුමාරිකා ජලය රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන බවයි. විශේෂයෙන් දියවැඩියාව හෝ ඉහළ සීනි මට්ටම ඇති පුද්ගලයන්ට ඉතාමත් ප්‍රයෝජනවත්. ඔබේ ශරීරය ස්වභාවිකව පිරිසිදු කරනවා. කුමාරිකා විෂ ඉවත් කිරීමේ පානයක් ලෙස ක්‍රියා කරනවා. ඔබේ අක්මාව, වකුගඩු පිරිසිදු කර ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කරනවා. ඔබේ ශක්තිය ස්වභාවිකව වැඩි කරනවා. ඔබ වෙහෙසට පත් වෙනවද? කුමාරිකා ජලය දවස පුරා ක්‍රියාශීලීව සහ ප්‍රබෝධමත්ව සිටීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වන අතර ඒ කැෆේන් හෝ සීනි බිඳ වැටීමකින් තොරව සිදු කරනවා. ඒ වගේම මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. එය විදුරු මස් දැවිල්ල අඩු කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම මුඛයේ බැක්ටීරියා සමග සටන් කිරීමට ක්‍රියා කරනවා. දුර්ගන්ධය වළක්වනවා. අපි කොහොමද නිවසේදී කුමාරිකා ජලය සාදගන්නේ කියලා බලමු. මේකට අවශ්‍ය වෙන්නේ නැවුම් කුමාරිකා කොලයක්, වතුර කෝප්ප 2ක් සහ මී පැණි හෝ ලෙමන් යුෂ. මුලින්ම කුමාරිකා පත්‍රයක් ගෙන ඒ පිටේ පොත්ත ඉවත් කරලා හොඳින් සෝදලා ජෙල් වැනි කොටස අරගෙන ඒ අර ඇති කහපැති ද්‍රව්‍ය ඉවත් වෙනසේ හොඳින් සෝදාගෙන එයට වතුර කෝප්ප 2ක් සමග මී පැණි හෝ ලෙමන් යුෂ එකතු කරගන්න පුළුවන්. ඒ හොඳින් මිශ්‍ර කර ඔබට දිනපතා පානය කරන්න පුළුවන්. හොඳින් මතක තබා ගන්න දිනකට වීදුරු 1-2ක් පමණ පානය කරන්න. අධික ලෙස පානය නොකරන්න. ඔබ ගැට්ගෙන ඇත්නම් හෝ ඖෂධ ලබා ගන්නේ නම් පළමුව ඔබේ වෛද්‍යවරයා හමුවන්න. අදම කුමාරිකා ජලය ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවේ කොටසක් කරගන්න. එය වඩා හොඳින් දැනීමට, වඩා හොඳ පෙනුමක් ලබා ගැනීමට සහ ජව සම්පන්නව සිටීමට
සරල ස්වභාවික ක්‍රමයක්. සොබාදහම අපට බොහෝ තෑගි ලබා දෙනවා. කෝමාරිකා සැබවින්ම ඒට හොඳම නිදසුනක්. ඉතින් තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නොදන්න අයටත් දැනගන්න අපිව ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් දවසක හමුවෙමු. වාහනයක් ගන්නයි විකුණන්නයි හදාගන්නයි ඇඟිලි තුඩේ දුරින් ලංකාවේ තියෙන හොඳම තැන rapid.lk